අයිබෝන් දුවේ පුතේ මේ අද අපි පටන් ගන්න O level ළමයි වෙනුවෙන් 2026 දැන් 25 සෙට් එක ලිව්වනේ. හරි 25 සෙට් එක ලිව්වා. දැන් 26 සෙට් එක තමයි ඉන්නේ. 2026 සෙට් එක වෙනුවෙන් අපි මුලින් ඉඳලා වැඩේ පටන් ගන්නවා. මේ මගේ පන්ති ආවත් නැතත් ඕනම ළමයෙකුට මේ වීඩියෝ එක බලලා වැඩේ කොට දාගන්න පුළුවන්. අපි වැඩි කතා බහ නැතුව වැඩේට යන්න. අපි කරන්නේ පාස් පේපර් ටික හැම ඔයගොල්ලන්ගේ කොමර්ස් සබ්ජෙක්ට් එකේ O level කොමර්ස් කරන ළමයි වෙනුවෙන් කොමර්ස් සබ්ජෙක්ට් එකේ accounting part එක පොඩ්ඩක් අපි වැඩියෙන් කතා බහ කරනවා. ගොඩාක් ළමයින්ට අනා ගන්න තැනක් තමයි මේ accounting part එක. ඇත්තටම අමාරුයි කියලා හිතාගෙන වැරදි විදියට හිතන්න නැතුව කටපාඩම් කරන් ගණන් හදන්න ගිහිල්ලා මේ වැඩේ අනා ගන්නවා. ඒ නිසා අපි 2026 මේ O level කරන සෙට් එක වෙනුවෙන් විශේෂයෙන් මේ වීඩියෝ පාඩම් මාලාව ගෙනෙනවා. හරි පාස් පේපර් ටික පුළුවන් තරම් දානවා. ඒ වගේම මගේ මොඩල් පේපර් ටිකත් මම පුළුවන් තරම් මගේ ගණන් දානවා. මොකද පාස් පේපර් ගණන් ඇත්තටම ලේසි. පොඩ්ඩක් අපි අමාරු ගණන් ටිකක් කරලා විභාගයට යන්න. ඒකට තමයි ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම accounting part එක සුපිරියටම කොට දාගන්න පුළුවන්. ඊළඟට මගේ පන්ති ආවත් නැත්නම් ඔයගොල්ලන්ට මේ වීඩියෝ ටික YouTube එකේ බලන්න පුළුවන්. අනිවාර්යෙන් බලනවා නම් ඔයගොල්ලෝ ලයික් කරන්න, ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඒක තමයි අපි පොඩ්ඩක් ඉරිමත් වෙලා තව වීඩියෝ පාඩම් ටිකක් ගෙනින්න බලන්න. හරි. මෙලෝදියක් දන්නේ මුල ඉඳලම වුණත් දැනගන්න පුළුවන් මගේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් මේ වගේ මේ වීඩියෝ පාඩම් මාලාවල මම මුල ඉඳලම කියලා දෙනවා මේ ගණන් ටික. ඒක සමහර තැන් ඉතින් මුල ඉඳලම පැහැදිලි කරන්න එනවා. ඒ නිසා අපි අදාළ ටික විතරයි පැහැදිලි වෙන්නේ. ඔයගොල්ලන්ට කාට හරි මේ වෙලාවේ තාම පරක්කු නැහැ. තාම හිම්මම කාලේ තියෙනවා. අද මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි මේ මාර්තු මාසේ තාම හිම්මම කාලේ තියෙනවා. ඔයගොල්ලන්ට හොඳ ගේමක් ගහන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ පන්තියට සම්බන්ධ වෙනවා නම් ඔන්ලයින් එකක් තියෙනවා. ෆිසිකල් තියෙනවා. ෆිසිකල් කරන මම හක්මන කරනවා. මේ පොඩි ඇඩ් එකක් දාන්නේ හක්මන කරනවා ටෙලිජීල කරනවා තව ගන්නවා මොරෝක කරනවා පිටපැද්දර කරනවා ඊළඟට අපේ ඔන්ලයින් ක්ලාස් එක යනවා ඒකට ෆිසිකල් සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙලා වැඩේ කොට දාගන්න පුළුවන් අපි ගැරන්ටි කරනවා අනිවාර්යයෙන්ම ඔයාලට 85ක එකක් අපි අනිවාර්යයෙන්ම අරන් දෙනවා 85කට එහා අපි වැඩ කරන ලකුණු 100ටම මග පෙන්නනවා කිසි බයක් නැතුව ඔයාලට නිසගේ සාමර්ථයක් අරගෙන ඔයගොල්ලන්ගේ ඒ නමේ ටාගට් එකට යන්න පුළුවන්. අපේ පන්ති එක සම්බන්ධ වුණා. මොකද අපි පුරුදු වෙන්න කරන මිනිස්සු නේ. හරි? වැඩේ පටන් ගමු. කරගන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලම අද පටන් ගන්නවා ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශ. ගොඩාක් කට්ටිය අනා ගන්න තැන මම අද පටන් ගන්නෙ වැඩිකට තාවක් නැතුව අපි අද පටන් ගන්නෙ මම අර මේ පෙළ පොතේ ගානක් තමයි අද පටන් ගන්න ඕගොල්ලන්ගේ අච්චු පොතේ ගානක් තමයි අච්චු පොතේ අභ්‍යාස අංක ක්‍රියාකාරකම් 5 කියලා තියෙන ගාන තමයි අද හදන්න යන්නේ මුලින්ම පළවෙනි වීඩියෝ එක මේක පොඩ්ඩක් ක්වොලිටි අඩු වෙද්දි විතර මේ ලයිට් එකක් දැදිලා තියෙන්නේ මේ පොඩ්ඩක් තැන මාරුණා ඊළඟ වීඩියෝ එකේ ඉඳන් පොඩි ප්‍රීමියම් ක්වොලිටි එක මම දෙන්න බලන්න හරිනේ එහෙනම් වැඩේ පටන් ගමු මේ වීඩියෝ මේ ගාන මොකද මම ගත්තේ පාස් පේපර් ගානක් ගන්න නැතුව පාස් පේපර් ගානක් ඇත්තටම ලේසි පොඩ්ඩක් මේක අර ගැලපු පහක්වත් තියෙන පහක් නැහැ මේක හතරක් තියෙන නිසා පොඩ්ඩක් මේක මම ගත්තා ඊළඟ එකේ ඉඳන් මගේ මොඩල් පේපර් වල ගණන් තියෙන ඒවා දානවා මගේ ටියුට් වල ගන්නවා ඒවා නේද පහක් හයක් වගේ තියෙන මොකද ඒවා අමාරු වෙන්න තමයි හදලා තියෙන්නේ මොකද අපේ ක්ලාස් වල අමාරු ඒවා කරන්නේ මෙතන අමාරු ඒවා කරලා ගියොත් තමයි එක්සෑම් එක අනිවාර්යයෙන්ම ලේසි වෙන්නේ මෙතන බොරුවට මම ලකුණු දෙන්න ලේසි එක කරලා ගියොත් ඔයාලට එක්සෑම් එක අනිවාර්යයෙන්ම අමාරු වෙනවා නිසා අපි ප්‍රධාන ටාගට් එක O level කොමර්ස් වලට ඒකක් ගන්න එක එන එකට යන්න ඕන අපි හදන්න ඕන අමාරු ගන්න හරි අපි හදමු ගන්න හදමු මුලින්ම ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශය මෙන්න මේ ගානක් අනිවාර්යෙන්ම ඉතින් එනවා මේ ගාන අන්තිම ප්‍රශ්නේ අනිවාර්යෙන්ම එනවා හත්වෙනි ප්‍රශ්නේ බොහෝ දුරට අනිවාර්යෙන්ම එන ගානක් මේ වගේ ගානක් දුන්නා මොකද මුලින්ම කරන්නේ ගානක් දුන්නා මොන ගාන දුන්නත් ගාන මුලින් කියවන්න කියවුවම තමයි ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඉන්නේ අපි එන ගාන මුලින්ම කියවමු මම මේ කියන පිළිවෙලටම යන්න ඕගොල්ලන්ගේ පන්ති වල කොහොම හරි කියලා දීලා ඇති ඒ පිළිවෙල ලේසි නම් ඒ පිළිවෙලට යන්න අලුතෙන් ඉගෙන ගන්න ළමයින්වත් මේ කෑල්ල අනාගෙන තියෙනවනම් අනිවාර්යයෙන්ම මං කියන පිළිවෙලට යන්න. මොකද ගොඩක් ළමයි යන්නේ කටපාඩම් කරගෙන ගාන හදන්න. එතකොට ගාන හදාගන්න බැරි වෙනවා. තේරුණා? ගාන හදාගන්න බැරි වෙනවා. හරියටම අපි දික්සටහන් විතර ප්‍රැක්ටිකලි මේ ගාන දිහා මේ ගාන ඇතුළේ බැහැලා මේ ගාන දිහා බැලුවොත් අනිවාර්යයෙන්ම අපිට කිසිම ගේමක් නැතුව ඊසි හදාගන්න පුළුවන්. ස්පීඩ් එකේ හදාගෙන යන්න පුළුවන්. අනිත් ළමයි ඒක ගහිනකොට ඔයගොල්ලන්ට හදලා ඉවර කරන්න පුළුවන්. ඒ තරමට අපේ පන්ති ළමයිට වැඩ පුළුවන්. හරි. ඔයගොල්ලෝ මේ ගාන පටන් ගමු. මුලින්ම ගාන කියමු. සහන් අබේනායකගේ ව්‍යාපාරයේ
දීලා තියෙන 12:31 දිනට ශේෂ පිරිසුම පහත පරිදි වේ. ඊට පස්සේ දීලා තියෙනවා ආරම්භක ප්‍රාග්ධනයේ ගැනුම් හා විකුණුම් ණයගැතියෝ හා ණය හිමියෝ දීලා තියෙන පරිපාලන වේතන, වෙළඳ සේවක වේතන, ගෙනීමේ කුලී, ආරම්භක තොගය දීලා තියෙනවා. ඔය කෑයක තොගය කියන්නේ මොකද්ද? ආරම්භක තොගය. ඊළඟ දුන්නට්ටම් හා ලදවට්ටම් 108ක ස්ථාවර තැන්පතු, ප්‍රවාහන වියදම්, බෙදාහැරීමේ වාහන, ප්‍රචාරණ වියදම්, ලීබඩු උපකරණ, පිරිවැය කියලා දීලා තියෙනවා වරහන් ඇතුලේ. ඊළඟට දීලා තියෙනවා 112 බැංකු ණය. වරහන් ඇතුලේ දීලා තියෙනවා වසර 5කින් ගෙවිය යුතු. ඔය වසර 5කින් ගෙවිය යුතු කියනකොට ඕගොල්ලන්ට අදහසක් එන්නේ මොකද මේක? ජංගම නොවන වගකීම්. බැංකු ණය බොහෝ විට ජංගම නොවන වගකීමක් තමයි. නමුත් ජංගම වගකීමක් විදිහට බැංකු ණය තියෙන්න පුළුවන්. අපි ජංගම නොවන කියන කඩාගෙන හිටිය ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා. මාස 12කට වඩා අඩු කාලයකින් පියවන්න ඕන නම් ඒක ජංගම වගකීම. මේකට මාස 12 පණිනවන වැඩි නම් ඒක ජංගම නොවන වගකීම. මේක ජංගම නොවන. මේක ජංගම. හරි. ඒත් නන් නිකන් මතක් කරගන්න. හරි. ඊළඟට ගෙවු ණය පොලී දීලා තියෙන ඊළඟට 1 දිනට සේවයෙන් කිරීම. ඒ කියන්නේ ආරම්භක සේවයෙන් කිරීම. ආරම්භක සේවයෙන් කිරීම කියන්නේ මේ වර්ෂයට සේව කරලා නැහැ තාම. ඒක තමයි කරන්නේ. බෙදාහැරීමේ වාහන, ලීබඩු උපකරණ. ඊළඟට විදුලිය දීලා තියෙනවා. විදුලි හා බැංකු ශේෂය දීලා තියෙනවා. ඊළඟට මොකක්ද අතිරේක තොරතුරු දීලා තියෙන්නේ? 2020 12 2020 නේ දීලා නැන්ද වර්ෂය. අපි හිතමු 2000 මේ 2025 ගේ. අපි 2025 ගේ හදා හිතාගෙන ගන්නද? මම හිතන කතරේ දාලා තියෙන්නේ 2025 කරගමු. 25 කියන දාන්නේ. හරි. 2025 12:31 දිනට ඉතිරි බඩු තොගෙහි වටිනාකම රුපියල් 30000කි. ඊළඟ ගැලපීලා දී තියෙන 2025 12:31 දිනට මම මේ 25 කියලා දීලා නැහැ මේ කතිර දෙකක් දීලා තියෙන 25 කියලා හිතාගත්තා. ඕගොල්ලන්ට 26 ඕන හිතාගන්න 24 හිතාගන්න 17 හිතාගන්න ඕන එකක් හිතාගන්න. 2025 12:31 දිනට උපජිත වියදම් මෙසේය. පරිපාලන වේතන රුපියල් 2000යි. විදුලි වියදම් රුපියල් 6000යි. ඊළඟට 2025 12:31ට බොල් ණය රුපියල් 1000ක් කපා හරින්නලු. ඊළඟට බෙදාහැරීමේ වාහන සහ ලීබඩු උපකරණ 110 බැගින් PVM මත ෂෙයා කරන්නලු. හරිනේ? ඔන්න ඔය ටික තමයි දීලා තියෙන ගැලපීම. අපි බලමු. හරි. අපි ගාන හදන්න පටන් ගත්තා. ඔන්න ඉස්සෙල්ලම අපි දැන් ගාන හදන්න පටන් ගත්තා. මොකද මේක ඉන්න තියෙන්නේ? ලාභ හෝ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපි එතකොට මේ දෙක ගහගන්න. මෙන්න ගහගන්න. මම නම් කලින්ම ගහගත්තා. මම ඒවට ගියාගෙන යන්න. මොකද සහන් අබේනායකගේ ව්‍යාපාරය 2025 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඔක ඇල්ල අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඔකට ලකුණක් තියෙනවා. ඊළඟට ලකුණු භාගයක් හරි තියෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ඊළඟට විකුණුම් පිරිවැය ආරම්භක තොගය එකතු කළා ගැනුම් චුට්ටක් ඉඳ තියලා අවසාන තොගය අඩු කර අවසාන තොගය ඊළඟට අඩු කරාට පස්සේ ඉන්නේ මොකද්ද විකුණුම් පිරිවැය. ඒක අඩු කරාට පස්සේ අපිට එනවා තලලාභය. අයියාගෙන යන විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය හොයන හැටි තමයි මෙතන තියෙන්නේ. ආරම්භක තොගය එකතු කළා ගැනුම් අඩු කළා චුට්ටක් ඉඳ තියලා අඩු කළා අවසාන තොගය. එයි මම මේ චුට්ටක් ඉඳ තියන්නේ මෙතන තියෙන්න පුළුවන් හානි වූ තොගය. ඔයගේ තව මොකක් හරි බාණ්ඩ ගැනෙන්න තියෙන්න පුළුවන්. ඒව තිබ්බත් අඩු කරන්න. ඔයාලන්ට බොහෝ දුරට දෙන්නේ නැහැ. ඒනොට තිබුණොත් අඩු කරන්න ඕන. අපි හැම අස්සම් මුල්ලන් නෑරම ඉගෙන ගන්න. එතකොට කොහින්වත් අපිට වර්ධින්න විදියක් නැහැ. සමහර අවුරුදු වල ඔක ඇවිල්ලා තිබ්බා. බැරි වෙලාවත් මේ අවුරුදු දෙන්න පුළුවන්. සිලබස් එකේ තියෙන. හරි. අවසාන තොගය අඩු කරා විලාසේ විකුණු පිරිවැය දරලාභ වෙනවා. කොලා වෙනත් ආදායම්. ළඟට අඩු කරා වියදම් වර්ග මොකද්ද? බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම් වෙනත් වියදම්. අවසාන උත්තරේ එන සුද්ධ ලාභය හෝ අලාභය අපි ඒක තාම දන්නේ නැහැ. ලාභයක්ද අලාභයක්ද කියලා දන්නේ නැහැ. ඊළඟට සහන් අබේනායකගේ ව්‍යාපාරය 2025 12:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නේ දිනට. හරි. ආදායම් ප්‍රකාශය හදන්නේ දිනෙන් අවසන් වර්ෂය සඳහා. ඊළඟට වත්කම් ජංගම නොවන වත්කම් මේ වචනේ ඉස්සරහින් පිරිවැය සමුච්චිතශය ධාරණාගේ. කියලා මේ විදිහට ගහලා ඊළඟට ටිකක් ඉඳ තියලා මම මේ තව චුට්ටක් ඉඳ තියෙන මොකද? එතන තිබ්බොත් අර ස්ථාවර තැන්පතු දිගු කාලීන ආයෝජන. හරි. අන්න ඒ වගේ දෙයක් තිබුණා මෙන්න මෙතනින් දාන්න ඕන. ඊළඟට ජංගම වත්කම් ටිකක් ඉඳ තියලා ඊට පස්සේ ඒ දෙක එකතුවෙන් එන මුළු වත්කම්. ඊළඟට හිමිකම් හාවක් කීමටදී ආරම්භක ප්‍රාග්ධනයේ මෙතෙන්ට සුද්ධ ලාභය එකතු කරලා ගැනීම දිනන අඩු කරනවා. මේක අපි තාම දන්නේ නැහැ. සුද්ධ ලාභයක් වුණොත් අඩු කරන්න බෑ. අපි ඒකට ඉඳ චුට්ටක් ඉඳ තියලා අපි ඊළඟට එකට ජංගම නොවන වගකී. චුට්ටක් ඉඳ තියුවා. ජංගම වගකී. හරි. ජංගම වගකී මම ඇහෙනවා කියලා හිතනවා. හරි. ඊළඟට උත්තරේ එනවා මුළු හිමිකම් හා වගකී. මම මේ පෑනෙන් හදාගෙන යන්න. හරිනේ? ආකෘතිය හරිද? මේ ආකෘතිය පාඩම් ගන්න ඕන. පාඩම් ගන්න කියලා මහලුගුරු පාඩම් කරන්න ඕනේ නැහැ. ගණන් හදලම තමයි හුරු වෙන්න ඕනේ. දැන් අපේ වන් තියෙන ළමයිට ඔක්කොම මේ පාඩම්. ඒ තරමට ගණන් හදවන. හරි? ඔයත් එහෙමයි කරන්න ඕනේ. ඔයා මොන කොහේ ඉදියත් ඔයත් මං කියන විදිහට ගණන් ටික හදන්න.
නම් පුළුවන් තරම් හදන්න පාස් පේපර් කාලයන් පාස් පේපර් වලින්ම තමයි කොච්චර කිව්වා 80ක්ම ඔයාලගේ පේපරේ හැදෙන්නේ පාස් පේපර් වලින්ම කවුරු කොහොම කිව්වා හරි හැම සබ්ජෙක්ට් එකකින්ම කොමර්ස් විතරක් නෙවෙයි එහෙනම් ගේමක් ගහන්න අනිවාර්යෙන්ම මේ නමයක් දාන්න ඕනම ළමයෙකුට තාම කාලේ තියෙනවා හරි තාම කාලේ තියෙනවා ගේමක් ගහන්න පුළුවන් අනිවාර්යෙන්ම වැඩ කරන්න නිකන් ඉන්න නම් ඉපා හරි මහලුකට බහැලා නීති මරාගෙන කකුල් බේසන් වල බාගෙන වැඩ කරන්න දෙයක් නැහැ අදාළ දේ කරන්න හරි ගේමින් ඔළුවේ තියෙන්න ඕන එකම දේ මං ඒ නමයක් දානවම ඒ නමේ ටාගට් කරොත් තමයි 7න් 6න් හරි නවතින්නේ නිකන් 6 3ක් දානවා කියලා නිකන් මේ එක්සෑම් එක ලියන්න යන එක අපරාධයි හරි ඕනම ළමයෙකුට පුළුවන් බිඳුවේ ඉඳියත් තාම වෙලාව තියෙනවා ලකුණු වැඩි කරගන්න පුළුවන් ඔයා වැඩ කරන පැයින් පැය හරි 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 අපි ගාන හදාගෙන යන්න මුලින්ම ගාන හදන්න පටන් ගන්නෙ අතිරේක තොරතුරු වලින් ඕගොල්ලෝ ඒක දැන්ටමත් දන්නවා දන්නේ නැති කට්ටිය ඉගෙන ගන්න මොකින්ද පටන් ගන්නෙ අතිරේක තොරතුරු වලින් ශේෂ පිළිසුමට මොඩේ වගේ යන්නේ අතිරේක තොරතුරු වලින් තමයි ගාන හදන්න පටන් ගන්න පහත දක්වා ඇති විස්තර අපි වැළුවා විස්තර පළවෙනි විස්තරේ 2025 12:31 දිනට ඉතිරි බඩු තොගේ වටිනාකම 30000යි. ඒ කියන්නේ මොකද්ද? අවසාන තොගේ 30000යි. අවසාන තොගේ 30000 මොකද්ද? තොග ගිණුම හර මොන මම ගිණුම් ගහලා පෙන්නනවා. තොග ගිණුම හර 30000යි. හරි? මොකක්ද අනිත් එක? ලාභ ගිණුම බැර 30000යි. හරි? තොග ගිණුම හර 30000යි. ලාභ ගිණුම බැර 30000යි. ඔන්න ඕක තමයි අවසාන තොගේ දිත්ත සටහන. අවසාන තොගේ පිරිවැය සටහන් කරන්නේ කොහොමද? තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. ලාභ ගිණුම කියන්නේ පහයි. මේ වෙළඳ ගිණුම කියන්නේ මේ ඇත්තට මොකද මේ ලාභ හෝ ලාභ ප්‍රකාශනය කියලා අපි හදන්නේ මොකද? වෙළඳ ගිණුම. වෙළඳ ගිණුම තමයි හදන්නේ. එහෙනම් මොකද? මම ලස්සන ලියන්න. තොග ගිණුම හර 30000යි. වෙළඳ ගිණුම බැර 30000යි. වෙළඳ ගිණුම කියන්නේ මොකද්ද? මේක. බැර වෙනවා කියන අඩු වෙනවා. මෙන්න අවසාන තොගේ කියන අඩු කරන 30000. right? ඔන්න තේරුණා. තොගේ පිරිවැය සටහන් කරා. තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම කියන මොකද්ද මේ? ලාභ විකාශය. අවසාන තොගේ කියලා අඩු කරා 30000. ඊළඟට මේක අපිට සුද්ධ උපලබ්ධියයක් දීලා නැහැ. සුද්ධ උපලබ්ධියයක් ඕගොල්ලන්ට බොහෝ දුරට දෙන්නේ නැහැ. දෙන්න පුළුවන් සුද්ධ උපලබ්ධියය කියන්නේ මොකද්ද කියලා බලන්න. ඒ කියන්නේ මොකද්ද? අනාගත විකුණුම් මිල. දැන් මේක මොකක්වත් දීලා නැහැ. එහෙනම් මේකම තමයි තොගේ වටිනාකම. එහෙනම් මෙන්න මේක අවසාන මේ තොගේ ගිණුම කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුම. වත්කම් හා වගකී. වත්කම් වගකී ප්‍රාග්ධනය යන්නේ මොකකටද? මූලතත්ත්ව ප්‍රකාශය. එහෙනම් මේක කොහාට යන්න ඕන? මූලතත්ත්ව ප්‍රකාශයට. එහෙනම් අවසාන තුනේ එකල බලද්දි KG කියලා 30000ක් වෙනවා. ඒපාගේ කියන 30000ක් වෙනවා. හරි. මේ කොහාට යන්නේ? වත්කම් නිසා ඒක යන්න ඕන. මූලතත්ත්ව ප්‍රකාශය. මූලතත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල උඩින්ම තොගය කියලා 30000ක්. පැහැදිලි? දැන් බැරි වෙලාවත් මේ ගානේ අපි පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට යනවා. හරි. එහෙම ගියොත් තමයි ඔයගොල්ලන්ට එක්සෑම් එක ලේසියි මම කලින් කිව්වනේ. හරි. දැන් බැරි වෙලාව මේ 2025 12:31 ඉතිරි බඩු තොගේ වටිනාකම රුපියල් 30000යි. මෙහි පිරිවැය 30000යි. සුද්ධ උපලබ්ධියගේ 25000යි කියලා දුන්නා නම්. ඒ කියන්නේ පිරිවැය මේකට අපිට කොස්ට් එක ගිහිල්ලා තියෙන 30000 අනාගතේ නමුත් මේක විකුණන්න පුළුවන් 25000ට. 30000 මම මේ උදාහරණයක් කියන එක ගානේ නෑ 30000යි විකුණන්න පුළුවන් 25000ට. ඒ කියන්නේ එතකොට පිරිවැයටත් වඩා අඩු මිලකට තමයි අපිට විකුණන්න වෙන්නේ නේ. අන්න ඒක තමයි සුද්ධ උපලබ්ධියගේ. සුද්ධ උපලබ්ධිය කියන්නේ මොකද? අනාගත විකුණුම් මිල. සුද්ධ උපලබ්ධියගේ. හරි 25000යි කියලා තියෙනවා. එහෙම වුණා. එතකොට අපිට 5000 පාඩුයි. අන්න එතකොට අපි පිරිවැය සිට සුද්ධ උපලබ්ධියගේ දක්වා තොගය කපා හරින්න ඕනේ. ඒක ඕගොල්ලන්ට නැහැ. ගොඩක් දුරට ඉන්නේ නැහැ. මම පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියට ගියා. තොග ගිණුම බැර. වුණොත් නම් මොකද? තොග ගිණුම බැර. මොකද? ලාභ ගිණුම හරිය. එතකොට මොකද? නැත්තම් තොග ගිණුම බැර තොග කපා හැරීමේ ගිණුම අර කරන්න පුළුවන්. එතකොට තොග කපා හැරීම කියලා ගිණුම ශේෂ පිටිසු මේ ලෙජරේ බිහි වෙනවා. තොග කපා හැරීමේ ගිණුම ඊ 5000යි. එතකොට මෙතන දානවා තොග කපා හැරීම කියලා. එලිම ලාභ ගිණුමට යන්න පුළුවන්. තොග කපා හැරීම මෙතන තොග. මේක පියවීමේ සටහනකින් ලාභ ගිණුමට. එතකොට අපි මේක දාන්න ඕනේ වෙනත් තියදම් වල තොග කපා හැරීම 5000යි කියලා. ඒකම දීලා තිබුණා. එහෙම නැහැ. ඔයගොල්ලන්ට මාරම ලේසි කෙලිම දින් තියෙන තොගේ වටිනාකම. මොහොදුට ඔයගේ ගණන්ම තමයි සුද්ධ උපලබ්ධියගේ කතාවක් ඇත්තටම හිතන්න ඕනේ නැහැ. ඒක අපි පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියට ගියා. හරිනේ. ඔයගොල්ලන් මොකක්ද තිබුණේ? මොකක්ද තොගේ වටිනාකම රුපියල් 30000යි කියලා තිබුණා. මොකද්ද? මොකුත් නැහැ. තොග ගිණුම හර වෙළඳ ගිණුම බෑ. වෙළඳ ගිණුමේ කියලා අඩු කර 30000. තොගේ පිරිවැය වටිනාකම දීලා තියෙන්නේ. 30000. ජංගමත් කමල තොගේ කියලා 30000ක් දැන්. හරිනේ. පැහැදිලි.
කාට හරි එතන පැහැදිලිකමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි zoom කියලා ළමයි ටික zoom එකට message එකක් දාවි මේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් දාන්න දැන් මම ඒක පැහැදිලි කිරීමක් කරන්න ඔයගොල්ලන්ට ඇත්තටම එන්නේ නැහැ ඉතින් අපි පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් විදිහට යනවා කියන්න බෑනේ මේ මොනෝ මේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට ඉගෙන ගත්තොත් තමයි ඔයගොල්ලන්ට ඕනෝ දෙයක් මේක ප්‍රැක්ටිකල් විෂයක් නිසා ඕනෝ තැනක බය නැතුව මේක යූස් කරන්න පුළුවන් වෙන්නේ ඊළඟ ගැලපිල්ලට 2025 12 30 කට උපචිත වියදම් මෙසේ උපචිත වියදම් කියන මොකක්ද උපචිත වියදම් කියන්නේ තවම ගෙවලා නැහැ ගෙවිය යුතුයි අන්න ගෙවිය යුතුයි ඉතින් උපචිත වියදම් කියන්නේ ගෙවිය යුතුයි ඉතින් තාම ගෙවලා නැහැ ගෙවන්න තියෙනවා උපචිත වියදම් මෙසේ පරිපාලන වියදම් පරිපාලන වේතන තියෙන රුපියල් 2000 ඒ කියන්නේ පරිපාලන වියදම් වේතන වැටු තාම ගෙවලා නැහැ රුපියල් 2000 ඒ වගේම විදුලි වියදම් තියෙන රුපියල් 6000 විදුලි බිලත් තව රුපියල් 6000 ගෙවන්න තියෙනවා ඔන්න ඔක තමයි උපචිත වියදම් උපචිත වියදම් වල දිස්ස සටහන මොකද්ද මෙතන තියෙන ඉස්සෙල්ලා පරිපාලන වියදම් පරිපාලන වියදම් ගිණුම හර කීයද 2000යි උපචිත පරිපාලන වියදම් ගිණුම බැර 2000යි මෙතන පරිපාලන ගිණුම දෙක නම් දෙමකට මෙතන උපචිත පරිපාලන හරි ඇයි මම පරිපාලන වියදම් ගිණුම හර කරේ මේක වියදමක් ගෙව්වත් එක අපි මේ මූල්‍ය ප්‍රකාශ හදන්න මොන සංකල්පයකටද උපචිත සංකල්පයට ඒ කියන්නේ වර්ෂයට අදාළ ඒවා සැලකිල්ලට ගන්න. ඒ කියන්නේ ගෙව්වත් එක මුදලින් ගෙව්වත් එක නැතත් එක වර්ෂයට අදාළ නම් මේ වියදම මේ මුදලින් ගෙව්වත් එක නැතත් එක වර්ෂයට අදාළ වියදම නම් මූල්‍ය ප්‍රකාශ වලට ඇතුළත් කරනවා. ඒ වගේම ආදායම ලැබුණත් එකයි නොලැබුණත් එකයි වර්ෂයට අදාළ නම් ආදායම සැලකලා මූල්‍ය ප්‍රකාශ වලට ඇතුළත් කරනවා. හරි මේකත් එහෙමයි. එන මොකද උපචිත පරිපාලන වියදම් තියෙනවා රුපියල් 2000 පරිපාලන වේතන රුපියල් 2000 පරිපාලන වේතන ගිණුම කියලා මොනවාද පරිපාලන වේතන ගිණුම හර රුපියල් 2000 උපචිත පරිපාලන වේතන ගිණුම බැර 2000 ඇයි මම මේක හර කරේ වියදමක් නිසා වියදම් වැඩි වීම හර නිසා මේක බැර කරේ උපචිත පරිපාලන වේතන මේක වියදමක් වුණාට අපි තාම ගෙවලා නැහැ ගෙවන්න තියෙනවා ඒ කියන්නේ වගකීම වැඩි වීම බැර අන්න ඒ නිසා උපචිත පරිපාලන වේතන ගිණුම බැර කරා හරිනේ හරි එහෙනම් මේක කොහටද යන්න පරිපාලන වියදම් වල දාන්න ඕනේ කොහෙද පරිපාලන වියදම් වල දාන්න පරිපාලන වේතන වලට එකතු වෙන පරිපාලන වේතන කියන මොකද විශේෂ විශේෂම තියෙන නිසා පරිපාලන වේතන වලට එකතු කරලා දාන්න මෙතන ඉතින් පරිපාලන වේතන මම මේ නිල් පෑනෙන් හදන්න මේ පෑන් එක පරිපාලන වේතන කියලා 2000ක් එකතු වෙන්න ඕනේ මේ පරිපාලන වේතන කියලා හර වුණානේ 2000 ඇයි තව ශේෂ පිරිසුමේ තියෙන්න පුළුවන් ශේෂ පිරිසුමේ නැත්තම් කෙලිම අපිට මෙතන 2000යි කියලා දාන්න පුළුවන් ශේෂ පිරිසුම තව පරිපාලන වේතන තියෙනවා ඒ ටිකයි මේක එකතු කරලා ඔක්කොම එකට දාන්න හරිනේ පරිපාලන වේතන කියලා 2000ක් එකතු කරනවා මේ විදිහටම හදන්න හොඳේ දැන් ශේෂ පිරිසුමේ නැතුනොත් ඔයාලට අවුලක් නැහැ නේද අන්තිමට අපි ශේෂ පිරිසුමට යන්නේ අන්තිමට ඒ ටික හදාගෙන එනකොට මේක මෙතන දාන්න තියෙනවා මාරම සරලයි ඕගොල්ලන්ට මේ ගණන් එක දිගට මම හදාගෙන යද්දි මගේ සිස්ටම් එකට වැටෙවි ඒකට ගේමක් නැහැ හරි පළවෙනි ගාන පොඩ්ඩක් අමාරු වෙයි අමාරු කියලා දැනෙයි මම ඒ වුණාට ඒ දැනීම දැනෙන්න දෙන්නේ නැහැ පරිම අඩු කරනවා හරි විදුලිය තියෙන රුපියල් 6000 විදුලියත් එහෙමයි ඒකත් එහෙමයි කොහොමද විදුලි වියදම් ගිණුම අර 6000යි උපචිත විදුලි වියදම් ගිණුම බැර 6000යි මෙතන විදුලි වියදම් මෙතන උපචිත විදුලි වියදම් හරිනේ විදුලි වියදම් ගිණුම හර 6000යි උපචිත විදුලි වියදම් ගිණුම බැර 6000යි උපචිත විදුලිය කියලා බැර කරේ ඒක වගකීම නිසා තාම ගෙවලා නැහැ නේ ගෙවි යුතුයි විදුලිය කියන වගකීම වැඩි වීම බැර ඒ නිසා උපචිත විදුලිය බැර රයිට් ඒකත් එහෙමයි විදුලි වියදම් කියලා හර කරමු ඒක විදුලිය ගැන පරිපාලනය විදුලිය කියලා එකතු වෙන්න ඕන 6000 ඊළඟට මෙන්න මේ දෙක දාන්න ඕන දැන් මේක ශේෂ පීවි සටහන කොහටද යන්නේ ලාභ ගිණුමට යනවා තමයි ලාභ ගිණුමට ඔන්න අරන් ගියා මේක හරි අරන් ගියා දැන් මේකත් එහෙමයි ලාභ ගිණුමට අරන් ගියා දැන් මේව අරන් යන්නේ කොහටද උපචිත පරිපාලන වියදම් ඒ කියන්නේ වගකීම මොන වගකීමක්ද ජංගම වගකීම මොන කොහට යන්නේ ආදායම් ප්‍රකාශයට මූල්‍ය සත්‍ය ප්‍රකාශයට මූල්‍ය සත්‍ය ප්‍රකාශයට එහෙනම් මේකට අරන් යන්න මේක අවසානයේ තුලනේ කරනවා 2000 මේ 2000 ගේ ලිමිට් එක තුලනේ කර ඉන්න ඕනේ අපි අරගෙන උපචිත පරිපාලන වියදම් කියලා ජංගම වගකීම් වල දාම් උපචිත පරිපාලන වියදම් 2000 අරගත්ත ඒ උපචිත විදුලිය 6000 හොඳට මතක තියාගන්න වත්කම් වගකීම් ප්‍රාග්ධනය යන්නේ කොහටද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට
ඊළඟට ආදායම් වියදම් යන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයට. නැත්නම් ආදායම් ප්‍රකාශයට. right? ඊළඟ බිල්ලට යන්න. මේක පැහැදිලි කියලා හිතන්න. පැහැදිලි නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම තව පැහැදිලි කිරීමක් කරන්න ඊළඟ ගන්න ඔයිටත් වැඩිය හොඳට. හරි 2025 1331ට බොල් ණය රියල් 1000ක් අපාහරින්න. බොල් ණය කියන්නේ මොකක්ද? බොල් ණය කියන්නේ මොකක්ද? නායකයෙකුගෙන් ලැබිය යුතු වටිනාකමක් නිශ්චිත වශයෙන්ම නොලැබී යාම තමයි බොල් ණය කියන්නේ. ඔයගොල්ලන්ගේ නිර්වචනය උනත් අහන්න පුළුවන්. එක්සෑම් එකට. නායකයෙකුගෙන් ලැබිය යුතු මුදල නිශ්චිත වශයෙන්ම නොලැබී යාම. නිශ්චිතවම ලැබෙන්නේ නැති කියලා අපි දැනගන්න. ඒකට ඒක අපිට පාඩුවක්. නැත්තම් වියදමක්. කොහොමද ඒක දික්සරන? බොල් ණය ගිණුම හර ණය ගැති ගිණුම බැර. ඇයි බොල් ණය ගිණුම හර කරේ? බොල් ණය ගිණුම ඇයි හර කරන්නේ? වියදමක් නිසා. වියදම් වැඩි වීම හර නිසා. ණය ගැති ගිණුම බැර කරන්නේ. ණය ගැති කියන්නේ අපේ වත්කම. වත්කම් අඩු වෙන. බොල් ණය නිසා වත්කම් අඩු වෙන. වත්කම් අඩු වීම බැර. අන්න ඒ නිසා ණය ගැති ගිණුම බැර කරනවා. අපි ඒක දික්සරන ගිය කොහොමද? බොල් ණය ගිණුම හර කීයද? 1000යි. ණය ගැති ගිණුම බැර 1000. හරි මෙතන බොල් ණය. මෙතන ණය ගැති. මේ බොල් ණය ගිණුමේ විශේෂය කොහටද යන්නේ? ලාභ ගිණුම ණය කියන්නේ ලාභ අලාභ ප්‍රකාශය. ඒක වියදමක්. නිසා බොල් ණය කියලා අපි බොල් ණය කියන්නේ මොන වියදමක්ද? පරිපාලනද? නෑ බෙදා හැරීම. බොල් ණය. අපි ඒක කෙලින්ම දාන්න තව ශේෂ පිරිසුමේ තියෙන්න පුළුවන්. නැති වුණොත් අපි අපි ඔන්න කීයක් ඉන්න ඕනේ? එකක් එකතු වෙන්න ඕනේ කියලා මාක්කයක් දාගන්න. ශේෂ පිරිසුමේ තව තිබ්බොත් ඒ ටිකටත් එකතු කරලා එහෙම නැති වුණොත් කෙලින්ම මේක දාන්න. හරි. ඊළඟට ණයගැති පාලන කිරීමෙන් අඩු වෙන්න ඕන 1000. අපි එතකොට මෙතන ඒකත් මාක්කයක්ම දාගමු. ණයගැතියෝ. ණයගැතියොන්ගෙන් අඩු වෙන්න ඕන 1000. බැරුණයි කියන්නේ අඩු වෙනවයි කියන එක. අඩු වෙන්න ඕන 1000. ණයගැතියෝ කියන්නේ කවුද? ජංගම වත්කම. ඒක තේරුණයි කියලා හිතනවා. ඊළඟට බෙදා හැරීමේ වාහන සහ මම මේ උපරිම හිමින් කියලා දෙන්නවා. මම තව හිමින් කියලා දෙන ඉස්සරහට. මං හිමින් කියලා දුන්නාට ඔයගොල්ලෝ හිමින් හදන්න එපා. ඔයගොල්ලෝ ඒකෙන් හදන්න. හරි. මම පැහැදිලිව හිමින් කියලා දෙනවා. ඔයගොල්ලෝ ඒකෙන් හදන්න. හරි. බෙදා හැරීමේ වාහන සහ ලී බඩු උපකරණ 10% බැගින් පිරිවැය මත ෂෙයා කළ යුතුය. අන්න දැක්කේ බෙදා හැරීමේ වාහන සහ ලී බඩු උපකරණ 10% බැගින් පිරිවැය මත ෂෙයා කළ යුතුය. අපි බලමු බෙදා හැරීමේ වාහන කොච්චර තියෙද කියලා. කොච්චරද තියෙන්නේ? බෙදා හැරීමේ වාහන අපි ඒක බලමු ශීඝ්‍ර පිළිසුමට ගියාමනේ. අපි දැන් ඒක ඔළුව දියාගෙන යන 10ක් බෙදා හැරීමේ වාහන සහ ලී බඩු උපකරණ ෂෙයා කරන්න ඕන. හරි. අපි ඒක ඔළුව තියාගෙන ශීඝ්‍ර පිළිසුමට යන්න. එච්චරනේ ගැලපෙන්නේ. ඊළඟ ආරම්භක ප්‍රාග්ධනයේ තියෙනවා ලක්ෂ්‍ය 3යි. කොහටද දාන්නේ? මෙන්න. නිකම්ම වකීමට ආරම්භක ප්‍රාග්ධනයේ ලක්ෂ්‍ය 3යි. 1 2 3 4 5 ලක්ෂයට බිංදු 5 ඒව දන්නවනේ. හරි. ගැනුම් හා විගුණුම්. ගැනුම් තියෙන 3,40,000. ගැනුම් මෙන්න කෙලිම දාන්න. 3,40,000. හරි. ඊළඟට විකුණුම් තියෙන 6,60,000. එන්න විකුණුම් 6,60,000. ඊළඟට ණය ගැතියු ඉන්න 65,000. ණය ගැතියු 65,000 ශේෂ මේ මූලදත්ත ප්‍රකාශයට අරගෙන යද්දි එකක් අඩු වෙන්න ඕනේ කියලා කියනවා. 65,000 එකක් අඩු වුණාම 64,000. හරි. ඊළඟට ණය හිමි වෙන 82,000. ණය හිමිව ජංගම වකීම් වල උඩින්ම දාන ණය හිමිව 82,000. උඩින්ම දාන්න හරි. අපි මේ මූලදත්ත ප්‍රකාශයේ ඒවා අයිතම සටහන් කරනකොට මොන පිළිවෙලටද සටහන් කරන්නේ? ඔයගොල්ලෝ දන්නව එක. ද්‍රවශීලතා අනුපිළිවෙලට. ඒ කියන්නේ ඉක්මනින් මුදල් බවට පත් කිරීමේ හැකියාව අනුව. ණය හිමියෝ තමයි ජංගම වකීම් වල උඩින්ම එන්නේ. ණය හිමියෝ. හැමතිස්සෙම දිත්ත සටහන හිතන්න. දිත්ත සටහන හිතුවොත් තමයි ඔයගොල්ලන්ට කොහෙවත් වරදින්නේ නැත්තේ. අරයට දානවා මෙහෙට දානවා කියලා කටපාඩම් කරගත්තොත් ජීවිතේට මේ ගාන එක්සෑම් එකේදී හදන්න බෑ. ඔයගොල්ලෝ මෙතනදී කොහොමද දුවත් පන්තියේදී හදුවා ඉස්කෝලේදී හදුවා එක්සෑම් එකේදී දින හදන්න බෑ. ඒ ඔයගොල්ලන්ට ඒ වෙලාවේ දැන් මේ පීඩනෙත් එක්ක ඇත්තට මේක අමාරු වැඩක්. තේරුණා? කොහෙන්වත් වරදින්නේ නැහැ දිත්ත සටහන ඉගෙන ගත්තොත්. අනිත් එක ඔයගොල්ලෝ ඊළඟට A-level වලට කොමස් කරන්න බලාපොරොත්තු වෙනවනම් එතකොට මේ දැම්මම මේ විදිහට ඉගෙන ගත්තා කියන්නේ ඒවා A-level වල accounting කියන සබ්ජෙක්ට් එකම අර ලේසි වෙයි. හරි. ණය හිමියෝ හරි. ඊළඟට පරිපාලන වේතන තියෙන 34,000. අන්න පරිපාලන වේතන මොහාටද යන්න ඕන? ලාභ හෝ අලාභ ප්‍රකාශනයට යද්දි මෙන්න මෙතන දෙකක් එකතු වෙන්නේ කියලා මාක්කයක් දාගෙන ඉතින් පරිපාලන වේතන කියේ 34,000 මේ දෙකයි 36,000. හරිනේ? හරි. ඊළඟට වෙළඳ සේවක වේතන 42,000. ඒක වෙනසක් උන්නේ නැහැ නේ. අපි බෙදා හැරීමේ වල වෙළඳ
සේවක වේතන 42000. ඊළඟට ගෙනීමේ කුලී තියෙන 12000. ගෙනීමේ කුලී කොහටද? ගෙනුම් වල එකතු වෙන්න ඕන ගෙනීමේ කුලී කියලා. ගෙනීමේ කුලී කීයද? 12000. 12000. මෙතන දාමු මේ ගෙනුම් 340,000. පළවෙනි තියෙන්නේ. අද මේ ගෙනීමේ කුලී නැති. හරි ගෙනීමේ කුලී තිබ්බ 12000. හරි. ගෙන යාමේ කුලී තිබ්බන කොහටද? ඒක දාන්න බෙදා හැරීමේ දාන්න. ගෙනීමේ කුලී කියන අපිට තොගේ ව්‍යාපාරයට ගෙනීමට සඳහා දරන පිරිවෙල. ඒක අපි විකුණුම් පිරිවෙල හොයද්දී එකතු කරන. ගෙනුම් වලට එකතු කරන. හරි. ඊළඟට ආරම්භක තොගේ දීලා තියෙන 28000. මෙන්න ආරම්භක තොගේ දාන්න ලස්සන තැනක් තියෙනවා. 28000. ඊළඟට ආරම්භක තොගේ 28000 ඊළඟට දීලා තියෙනවා. කොහෙද තියෙන්නේ? දුන්නට්ටම්. දුන්නට්ටම් 5000 ලදවට්ටම් 8000. දුන්නට්ටම් 5000යි. දුන්නට්ටම් කියන්නේ මොකද? බෙදා හැරීමේ දුන්නට්ටම් 5000යි. ලදවට්ටම් 8000යි. ලදවට්ටම් කියන්නේ මොකද? වෙනත් ආදායම. වෙනත් ආදායමට තියෙන ලදවට්ටම් 8000යි දෙවෙනි දීලා. ඊළඟට 108ක ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු අපි දාන්නේ කොහෙද? ඒක මොකද්ද අපිට? ඇත්තට මේක වත්කමක් නේ. ජංගම නොවන වත්කම් වලට යටි මෙන්න මේ හරි මම ඉතින් දිනවා මේ වගේ ඒවා දාන්න. ස්ථාවර වත්කම් දාන්න මෙතන. ඊළඟට ආයෝජන තිබ්බොත් ඒවත් දාන්න මෙතන. ඉක්වන්න ආයෝජන. ස්ථාවර වත්කම් ජංගම වත්කම් වල උඩින් දානවා. ස්ථාවර වත්කම් කීයද? ස්ථාවර තැන්පතුනේ. ස්ථාවර තැන්පතු 1,50,000. ස්ථාවර තැන්පතු. තැන්පතු 1,50,000. එකක් තියෙන නිසා අපි කෙලින්ම තුන්වෙනි රූල්ටම අරගෙන යනවා. හරි ඊළඟට එතන කියලා දෙනවා 108ක ස්ථාවර තැන්පතු කියලා. ඒ කියන්නේ මොකද? 108ක පොලියක් අපිට ලැබෙන්න ඕනේ කියන්නේ. එහෙනම් 1,50,000 108ක් කියන්නේ කීයද? කීයද? ඔයගොල්ලෝ අතින් හදන්න ඕන. මම කැල්ලෙක් ගහලා ගන්නවා. 1,50,000 108ක් කියන්නේ කීයද? 12000යි. ඒක දිස්සටන. ඒක අපිට ලැබිලායි කියලා කොහෙවත් නැහැනේ නේ. දැන් මොකද්ද? මොකද්ද? පොලි ආදායම් ගිණුම පොලි ආදාය ස්ථාවර තැන්පත් පොලි ආදායම්. මොකක්ද දාගන්න? පොලි ආදායම් ගිණුම. බැර 12000යි. හැමෝම බැර කරේ. මේක අපිට ආදායම්. ආදායම් වැඩිවීම බැර. ස්ථාවර තැන්පත් පොලි ආදායම් ගිණුම බැර 12000යි. මේක තාම ලැබිලා නැහැනේ. නෑ ලැබිය යුතුයි. උපජිත ආදායම. උපජිත නැත්නම් ලැබිය යුතු පොලි ආදායම් ගිණුම හර 12000. එම ලැබිය යුතු පොලි ආදායම් කියලා හර කරේ. ඒක අපිට ලැබිය යුතුයි. ලැබිය යුතුයි කියන්නේ මොකද්ද? වත්කම. වත්කම් වැඩිවීම හර. අනිත් දැක්කේ කොහෙවත් මම ප්‍රැක්ටිකල් මම හිතා මට වරදින්නේ නැහැ කොහෙවත්. ඔයගොල්ලොත් ඒ වගේම හිතන්න ඕන. මෙතන ලැබිය යුතු පොලි ආදායම්. මෙතන පොලි ආදායම්. මේ පොලි ආදායම් කියන්නේ ආදායම නිසා කෙලිම PE සටහනකින් ලාභ හා ලාභ ප්‍රකාශනයේ වෙනස් ආදායම් යටතේ පොලි ආදායම් කියලා දාන්න. 12000 මේක ජංගම වත්කම. අන්න ඒ නිසා ජංගම වත්කම වල දාන ලැබිය යුතු පොලි ආදායම් කියලා. ඊය 12000. right ඊළඟ එකට යන්න. ඊළඟට ප්‍රවාහන වියදම් තියෙන 5000. ප්‍රවාහන වියදම් අපි දාමු බෙදා හැරීමනේ. ඉඩක් නැහැ. ප්‍රවාහන වියදම් ඔයගොල්ලෝ පිළිවෙලට හදන්න ඕන 5000. ප්‍රවාහන වියදම් 5000. ඊළඟට බෙදා හැරීමේ වාහන පිරිවැය. ඔන්න දීලා තියෙන බෙදා හැරීමේ වාහන පිරිවැය. අපි කෙලින්ම මෙතන දාගමු ඉස්සෙල්ම. බෙදා හැරීමේ වාහන පිරිවැයට දාගමු ලක්ෂ 5යි. 1 2 3 4 5යි. පොඩ්ඩක් පොඩියට දැන් මට ඉඩ නැහැ. ලක්ෂ 5යි. බෙදා හැරීමේ වාහන පිරිවැය කීයද? ලක්ෂ 5යි. අපිට කලින් මතකයි ගැළපිල්ල අවසාන ගැළපිල්ල මොකක්ද කිව්වේ? බෙදා හැරීමේ වාහන සහ ලීබඩු උපකරණ 110 බැගින් පිරිවැය මත ෂෙයා කරන්න ඕනේ. එහෙනම් පිරිවැය මත ෂෙයා කරමු. 5 ලක්ෂයට 110ක් කියන්නේ කීයද? බලන්න දෙගුණා කීයේ? 50000යි. 5 ලක්ෂයට 110ක් කියන්නේ 50000යි. එක බින්දුවක් කරපුවම 50000යි. 50000 ඉස්සරහට මොකද්ද? ඉස්සරහට මොකද්ද? අපි ඉස්සරහට හිතමු. කාර්යයට දානවා මේකට දානවා කියලා නේද? ප්‍රැක්ටිකල් හිතන ළමයි. හරි. මොකද? බෙදා හැරීමේ රත ෂය ගිණුම හර 50000යි. බෙදා හැරීමේ රත ෂය වෙන් කිරීමේ ගිණුම බැර 50000යි. මෙතන බෙදා හැරීමේ රත ෂය වෙන් කිරී. හරි ෂය වෙන් කිරී. right එහෙම දාගමු.
මොකද එම ෂේ කිරීම හර කරේ ෂේ කියන්නේ වියදම. ඇත්තම ෂේ නිසා අපේ වත්කම් වල වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ අපිට වියදම වැඩි වීම හර නිසා බෙදා හැරීම රට ෂේ කිරීම හර කරා. ෂේ වෙන් කිරීමේ කිරීමේ කියන මම බැර කරා 50ක්. ඇයි බැර කරේ? අපි කෙලින්ම අපිට ඕන පුළුවන් බෙදා හැරීමේ රට කිරීමටම කපා හරින්න මේක. එතකොට ෂේ කිරීම හර කරා බෙදා හැරීමේ රට කිරීම බැර කරා 50000. එහෙම කරන්නේ නැතුව මම කෙලින්ම එහෙම කරන්නේ නැතුව බෙදා හැරීමේ රට ෂේ වෙන් කිරීමේ කියලා తాවකාලිකව මේක අපි බැර කරලා තියාගන්න. එහෙම තමයි නීතිය. හරි? එහෙම බැර කරලා තියාගන්න. මෙතන අපි ඒකන පිළිවෙල සමුච්චිතජේ ධාරණගේ අපි බැරි වෙලාවත් කාට හරි මේකේ ඇත්තටම වටිනාකම් බලා ගන්න ඕන මොන තීරුවද බලන්න ඕනේ. ධාරණගේ තීරුව බලන්න. නැත්නම් මේකට කියන්නේ සුද්ධගේ කියලා. නැත්නම් පොත්තගේ කියලා කියනවා. සුද්ධගේ බලා ගන්න ඕන. ඇත්තටම මේක වටිනාකම් බලා ගන්න ඕන. ධාරණගේ තීරුව බලුවම ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. හරිනේ? බෙදා හැරීමේ රත ෂේ කිනුම හර බෙදා හැරීමේ රත ෂේ වෙන් කිරීමේ කිනුම බැර. හරිනේ? එතකොට මේක වියදම නිසා කොහොමද? අරන් යන්නේ වියදම සටහනකින් වියදම නිසා ලාභ ගිණුමට. ඒ කියන්නේ අද ලාභ හෝ ලාභ ප්‍රකාශනයේ කොට දාන්න. බෙදා හැරීමේ රට ෂේ වෙන් කිරීම කියන්නේ මොකද? බෙදා හැරීම වියදම් කිරීම දාන්න. බෙදා හැරීම වියදම් යටතේ දාන්න. බෙදා හැරීමේ රට ෂේ කීයද? 50000යි. මට ඉඩමදි මම පොඩ්ඩක් පොඩියට ලියන්න. ඔය එකක් තිබ්බ දාන්න මේ උඩින් තමයි. හරි. ඊළඟට බෙදා හැරීමේ රට ෂේ වෙන් කිරීම තියෙන 50000. දැන් බෙදා හැරීමේ රට ෂේ වෙන් කිරීම කියලා ගිණුමක් ඇද ශේෂ පිරිසුමනේ. තියෙනවනේ. යට තියෙනවා. බෙදා හැරී 2025 එකක දිනට ෂේ වෙන් කිරීම කියලා තියෙනවා. බෙදා හැරීමේ වාහන 50000ක් කියලා තියෙනවනේ. දැන් 50000ක් ශේෂයක් මේකේ තියෙනවා. බැර ශේෂයක් තියෙනවා. ෂේ කියලා බැර ශේෂයක් තියෙනවා. අපි මේ පාර ෂේ කරන 50000ක් දැම්ම දැන් ඔක්කොම ශේෂ කීයද? තුලනේ කරා. කීයක් තියෙද? 1 2 3 4 ලක්ෂයක් තියෙනවා. ෂේ භාගය කියලා ලක්ෂයක් තියෙනවා. ෂේ ඊගේ කියලා බැරට එනවා. ලක්ෂය. ඒ ලක්ෂය දාන්න. සමුචිතය යටතේ ලක්ෂයක් දැම්ම බෙදා හැරීමේ රට. සමුචිතයට හරි. ඊළඟ එක ෂේ කරමු. මොකද්ද තව? බෙදා හැරීම වාහන හරි. පිළිවෙල හම්බුණා නේ අපිට. ඊළඟ ප්‍රචාරණ වියදම් තියෙනවා 7000. ප්‍රචාරණ වියදම් කොහෙද දාන්නද? ඒක දාන්න බෙදා හැරීම වියදමට මගේ ඉන්න නැහැ. මම බෙදා හැරීම වියදම් වල පොඩ්ඩක් ඒ හරියම දාන්න උඩින්. ප්‍රචාරණ වියදම් 7000. ප්‍රචාරණ වියදම් 7000. ලී බඩු උපකරණ පිළිවෙලට තියෙන 60000. එකක් ෂේ කරන්න පිළිවෙල දාන්න. ලී බඩු 60000යි. අය මම මේක මෙතන දාන්න. මෙතන තමයි දාන්නේ. මොකද ලී බඩු කියන වත්කම. වත්කම එන්න ඕන කොහට? මුල අතර ප්‍රකාශයට. ලී බඩු ෂේ කරන්න ඕන 10%. කීයද? 10%. 60000 10% කියන්නේ 6000යි. දැන්ට ලී බඩු ෂේ වෙන් කිරීමේ කිරුව කීයක් තියෙද බලන්න. ලී බඩු ෂේ වෙන් කිරීමේ කිරුව කීයක් තියෙද බලන්න. දැන්ට තියෙන 12000ක බැර ෂේ කිය. ෂේ කියලා බැරට තියෙන 12000. අපි මේ බාර 6000 ෂේ කරනවා. කොහොමද ෂේ විතරන්නේ? ලී බඩු එක මම ගන්න. ලී බඩු ෂේ ගිණුම හර 6000යි. ෂේ වෙන් කිරීමේ කිරුව බැර 6000යි. ඇයි ෂේ කරේ? ෂේ ගිණුම හර කරේ මොකද? වියදම නිසා වියදම වැඩි වීම හර නිසා. මෙතන ෂේ වෙන් කිරීම මෙතන ෂේ මම ඔය ගාලා ගන්න ඕනේ. ඕගොල්ලෝ ලියා ගන්න ඕගොල්ලන්ට මම හරියටම තැන කියන්න. මොකද ලී බඩු ෂේ ගිණුම හර ෂේ වෙන් කිරීමේ කිරුව බැර. ෂේ ගිණුම හර ෂේ වෙන් කිරීමේ කිරුව බැර. හරිනේ? හරි. හරි. ඊළඟට මේ ෂේ ගිණුමේ මේ ශේෂය වියදමන් නිසා පීවීමේ සටහනකින් කොහටද? ලාභ ගිණුම කියන්නේ ලාභ වල ප්‍රකාශනයට. ලී බඩු ෂේ පරිමාණ වියදම් යටතේ දානවා. ලී බඩු ෂේ වර්ෂයට අදාළ ෂේ ටික තමයි දාන්නේ මුලත් මේ ආදායම් ප්‍රකාශයේ. හරි 6000. ඊළඟට ෂේ වෙන් කිරීමේ කිරුව තුලනේ කරා. කීයක් කියනවද? තුලනේ කරන් දෙන්නේ 12000 දැන් 18000. අර පැත්තේ ශේෂන් නැහැ. 18000යි. එතකොට ෂේ වෙන් කිරීම සමුච්චිත ෂේ වෙන් කිරීමේ සම්පූර්ණ ශේෂයාව 18000 බැර ශේෂය. ඒ කියන්නේ මොකද? සමුච්චිත ෂේපට දාන 18000. රයිට්. ඊළඟ එකට යා. 112 බැංකු ණය වසර 5කින් ගෙවිය යුතු ලක්ෂ 2යි. 100 වසර 5කින් ගෙවිය යුතු කියනකොට අපිට තේරෙන්නේ මොකද්ද මේක? ජංගම නොවන වක්කීම. අවුරුද්දකට වඩා වැඩි කාලයක් යනවා පියවර. මේක ජංගම නොවන වක්කීම. පරි වෙලාවත් අවුරුද්දකින් පියවර නම් මේක ජංගම වක්කීම. මේ කියලා තියෙනවා වසර 5කින් ගෙවිය යුතු කියන්නේ. ජංගම නොවන වක්කීම යටතේ බැංකු ණය කීයද? ලක්ෂ 2යි. ලක්ෂ 2යි. මොනද බැංකු ණය. රයිට්. ඊළඟට
112 පොලිය 112 කියලා දීලා දෙනවා. එහෙනම් ලක්ෂ දෙකට 112ක් බලමු. 112 කීයද? 0.2 කවල ගියා 24,000යි පොලිය. පොලිය ගෙවලයි කියලා ඊයද කොයි හරි. ඊට එතනම යට තියෙන ගෙවු ණය පොලිය කියලා 12000 කොහොමද වර්ෂයට අදාළ පොලියනේ අපි ගිණුම් වලට දාන්නේ. එහෙනම් මේ ටික තමයි දාන්න ඕනේ. මේක ඉස්සරහම කියමු. ණය පොලී ගිණුම අර 24000යි ගෙවිය යුතු නැත්නම් උපචිත ණය පොලී ගිණුම බැර 24000යි. මේ ණය පොලී ගිණුම ශේෂ PMS සටහනේ කොහටද? දැන් ඔය දාන්න ලාභ ගිණුමට. මූල්‍ය වියදමට තේ ණය පොලී වර්ෂයට අදාළ ටික තමයි අපි දාන්නේ. ගිණුම 24000. හරිනේ? ඊළඟට යට තියෙන ගෙවු ණය පොලී 12000. මේ 24000න් 12000ක් ගෙවලා ඒක ගෙවද්දි කොහොමද? මුදල් ගිණුම බැර උපජීත ණය පොලී ගිණුම හර වෙන්නේ නැති 12000. ඒකට තව කීයක් ගන්න තියෙන්නේ? 24000න් 12000 කියන කීයේ තුලනේ කරන්න දෙයක්වත් නැහැ. කීයද? 12000ක් තව ගෙවිය යුතුයි. අන්න ඒක අපිට ජංගම වකීම. එහෙනම් උපජීත ණය පොලී කියලා කීයද? 12000ක් තියෙනවා. ජංගම වකීම හරියට හරි. ඊළඟ එක ෂේවෙන් කිරීම ටික අපි ගත්තා. හරි. ඒකට විදුලිය තියෙන 8000. විදුලිය ශේෂ පිටිසුමට අරන් මේ ආදායම් ප්‍රකාශයට අරන් යද්දි විදුලිය වලට 6000ක් තව එකතු වෙන්න ඕන. විදුලිය මෙතන 8000යි 8000යි 6000යි 14000යි. හරි. ඊළඟට මුදල් ලාභ අංක ශේෂ 44000 ජංගම මත්කම් වල යටින්ම මුදල් ලාභ අංක ශේෂ මුදල් ලාභ අංක 44000යි. දැක්කේ? ගාණ ඉවරයි. සම්පූර්ණයෙන්ම ගාණ සුපිරියටම අවසන් කරා. අපි ගාණ තාම අවසන් අපි හදාගෙන යනවා. හරි. දැන් ඉතින් හරි. අපි දැන් එකතු කරගෙන යනවා. ඉස්සෙල්ලම ආරම්භක තුගේ හරි ගැනුම් තියෙන ගෙනීමකුළු තියෙන ගැනුම් තියෙන 340000 ගෙනීමේ කුළු තියෙන 12000 340000යි 12000යි 352000ක් එනවා. ඒක ගන්න දෙවුනේ තීරුව 352000. හරි. පොඩ්ඩක් උඩින් දාන්න මෙතන ඉන්නේ නැති. 352000. 352000යි 28000 කීයද? 352000යි මං කැල්ලේ ගියට ඕගොල්ලෝ ගහන්න එපා. 28000යි 380000යි 380000යි අවසාන තෝගය අඩු කරාට පස්සේ විකුණුම් පිරිවැය අපිට එනවා 350000. මේක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ආයෙ රිවයින් කර කර බලන්න. හොඳේ හරියටම තේරුම් ගන්න කොහෙවත් අතාරින්න එපා. එකපාරක් තේරෙන්නේ නැත්නම් දෙපාරක් තුන් පාරක් හරි බලන්න. එහෙම බැරිලා මේ තේරුම් නැත්නම් මොකක් හරි තේරුම් නැත්නම් මට මැසේජ් එකක් දාන්න 076 43යි 40යි 238. ඔන්න ඔකට WhatsApp මැසේජ් එකක් දාන්න මේකට තේරෙන්නේ නැති කියලා මම කියලා දෙන්නම්. රයිට්. හරි. 350000 3,30,000 කරගන්න 350000. ඊළඟට විකුණුම් තියෙන 6,60,000ක් විකුණුම් පිරිවැය අපි හොයාගත්ත 3,50,000. 6,60,000න් 3,50,000 අඩු කරාම කීයද? 6,60,000න් 3,50,000 අඩු කරාම 3,10,000යි. 3,10,000යි. ඒ මොකද්ද? දල ලාභය වුණ අපි හොයාගත්ත 3,10,000. ඊළඟට වෙනත් ආදායම් ටික එකතු කරනවා. 12,000 8,000යි 20,000ක් තියෙන වෙනත් ආදායම්. එතකොට 3,10,000ට දල ලාභයට වෙනත් ආදායම් 20,000 එකතු වුණාට පස්සේ 3,30,000ක් එනවා. අපි දැන් වියදම් ටික එකතුව බලමු. හරි. හරි. බොල්නයි හරි නේ බොල්නයි හරියට දැම්මම බොල්නයි ශේෂ බේසුවත් අපි හම්බුණා. හරි. බොල්නයි එකයි බොල්නයි වෙනම හම්බුන්නේ නැහැ අපිට ශේෂ බේසුවත්. බොල්නයි අන්න එක දාගන්න. හම්බුන්නේ නැහැ. මම කිව්වනේ හම්බුන්නේ නැහැ. හරි. අපි බලමු. මෙතන පොඩ්ඩක් තියෙනවා ටිකක් නේ. මෙතනින් ගහමු. හරි. බොල්නයි තියෙන 7,000ක්. sorry. මොකද මේ ජීතින් ප්‍රචාරණ වියදම් තියෙන 7,000ක් බොල්නයි තියෙන 1000ක් වෙළඳ සේවක වේතන බොල්නයි තියෙන මේ වද මට පේන්නේ නැහැ. ප්‍රචාරණ වියදම් තියෙන 7,000ක් බොල්නයි තියෙන 1000ක් ඊළඟට වෙළඳ සේවක වේතන 42,000යි ඊළඟට වට්ටම් දුන්නට්ටම් තියෙන 5,000ක් ඊළඟට තව තියෙනවා බෙදා හැරීමේ රත ඡේද කොහෙද 50,000ක් තියෙනවා ඊළඟට තව 5,000ක් තියෙනවා ප්‍රචාරණ හරි මොකක් හරි තියෙනවනේ ප්‍රවාහන වියදම් හරි මොකක් හරි 5,000ක් තියෙනවා
ඔයගොල්ලෝ වීඩියෝ එකට දාගන්න 1,10,000. ඒකට මේ බෙදාරින් ඉඳන් වල එකතු වෙන මේව ලකුණු තියෙනවා. එකතුවට මේවට දානයට ඔක්කොම ලකුණු තියෙනවා. ඊළඟට පරිපාලන වියදම් තියෙන 36000යි. විදුලි වියදම් තියෙන 14000. ඊළඟ ලීබඩු ෂෙයාව 6000 නේ. 6000. ඒකට 56000ක් තියෙනවා. ඒ ටික එකතු 56000යි. ණය පොලිසිය 4000යි වෙනත් වියදම් නැහැ. වියදම් නැහැ. ඒකට සම්පූර්ණ වියදම් වල එකතු කීයද? 1,10,000යි 56000යි 24000 කීයද? 1,90,000ක් එනවා වියදම් වල එකතු. මට කොහේ හරි වැරදුනක් දන්නේ නැහැ. කොහේ හරි වැරදුනේ නෑ. හරියටම ගැළපෙලි සියල්ලම කියලා දුන්නා. එකතු කරන්න හැටි ඕක ගණන් පොඩ්ඩක් වැරදුනක් දන්නේ නැහැ. මගේ පොඩ්ඩක් පැහැදිලි නැහැ. හරි බලමු කවන්නේ නැහැ. වැරදුන නැති කියලා හිතමු. 3,30,000 1,90,000ක් අඩු කරාම කීයද? සුද්ධ ලාභය අපිට එනවා. ධන ගාණක් නෙන්න අතිරික්තයක් නෙනේ. ධන ගාණක් එනවා. මේක තමයි සුද්ධ ලාභය 1,40,000. සුද්ධ ලාභය. මේ වගේ කෙටි කිරීම මේ මොකක්වත් තියාගන්න ඔයගොල්ලෝ හරියට වචන ලියන්න. එතනදී නව සංවර්ෂය හදා ආයි විතේරු කියන දිනට විතේරු තියෙනවා. හරි 1,40,000. මෙන්න මේ සුද්ධ ලාභය අපි අරන් යනවා මෙන්න මෙතෙන්ට. ආරම්භ ප්‍රග්‍රේට එකතු කරා. සුද්ධ ලාභය 1,40,000. ගාණ අවසන් කරන හැටි බලා ගන්න. හරි. අපි මේ මෙඩිකල් පිරිවැය තියෙන ලක්ෂ 5ක් සමුචිත ශේයාව ලක්ෂයක්. ඒකට ධාරණ ගියේ ලක්ෂ 4යි. ඊළඟට ලීබඩු 60000යි සමුචිත ශේය 18000යි. ලීබඩු 60000න් සමුචිත ශේය 18000ක් අඩු කරා ධාරණ ගියේ 42000යි. 5,60,000යි 60000යි 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 ලක්ෂයයි 1,18,000යි 40000යි sorry 4,42,000යි 4,42,000යි මොන වර්ධිනවද කියලා මේක ෂුවර් නැත්නම් මෙතන අඩු කරලා බලන්න. ඊට 5,60,000යි 1,18,000ක් අඩු කරමු. 4,42,000 හරියි. ඒතර මේ 4,42,000ට 1,50,000ක් එකතු වුණාම ඊපස්සේ 5,92,000යි. ඊළඟට මෙඩිකල් තොගේ තියෙන 30,000 64,000ක් තියෙනවා. ණය ගැතියෝ ලැබිය යුතු පොලි ආදායම් තියෙන 12,000. ඊළඟට මුදල් හා බැංකු ශේෂය තියෙන 44,000 1,50,000ක් වෙනවා. ජංගම වත්කම් වල එකතු 5,92,000යි 1,50,000 කීයද? 7,42,000යි මුළු වත්කම් වල එකතු වෙනවා 7,42,000. ඊළඟට ආරම්භක ප්‍රඥය ලක්ෂ 3යි සුද්ධ ලාභ 1,40,000යි මුළු හිමිකම් වල එකතු වෙනවා කීයද? 4,40,000. බැංකු ණය ලක්ෂ 2යි. ඊළඟට ජංගම වකීම් 82,000යි ණය හිමියෝ. උපචිත පරිපාලන වියදම් තියෙන 2,000. ඊළඟට උපචිත විදුලිය තියෙන 6,000. උපචිත ණය පොලිය තියෙන 12,000 ලක්ෂ 2,000යි. 4,40,000යි 1,02,000යි බැංකු ණය තියෙන ලක්ෂ 2ක් ඔක්කොම එකතු 7,42,000 නම් ගාන හරිනේ. මුළු හිමිකම් හා වගකීම් වෙනොත් 7,42,000. ඔන්න ගාන. ඔයගොල්ලන්ට කොහේ හරි අපහැදිලි තැනක් තියෙනවා අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. නැත්නම් වීඩියෝ එක රිවයින්ඩ් කර බලන්න තේරුම් නැතුව WhatsApp message එකක් කරලා දාන්න මම උදව් කරන්න. හරි. එහෙනම් මේක තමයි මේ ගාන අපේ පළවෙනි ගාන. අපි ඊළඟ වීඩියෝ එකේ පොඩි කියලා ගෙනත් දෙනවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ලොකු වැඩ පිළිවෙලක් යනවා අපි. ඒ වගේම ඔයගොල්ලන්ට පොඩි ඔන්න ඇඩ් එකක් දානවා. මේ මගේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධලා වැඩි කර දාගන්න පුළුවන්. අපි ටියුටෝරියල් වලින් තමයි ඔක්කොම ආවරණය කරන්නේ. ඒ වගේ අපි තියරි හරියටම කියලා දෙනවා. ඒ වගේම අන්තිම මාසයේ මොඩල් පේපර් කාස් එකක් යනවා විශේෂ එක. ඊට අමතරව මොඩල් පේපර් කාස් එක මුලින්ම යනවා. අන්තිම කාලේ අපි එක්සෑම් පේපර් එකක් යන ෆුල් එක්සෑම් එක. අපි හරියටම ඔන්ලයින් විදිහට ඔයගොල්ලන්ට ටයිම් එකට මම Zoom එකේ හරහා ඔයගොල්ලන්ට ඔන්ලයින් මමත් ඉඳගෙන ඒක කරවනවා. හරි. ඔගේ වැඩ පිළිවෙල ලොකු වැඩ පිළිවෙලක් යනවා. අනිවාර්යයෙන්ම අපේ යුනිට් පේපර් එකක් යනවා. ඒ වගේ ගොඩාක් වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ ඔක්කොම බලාගෙන පුළුවන් අපේ YouTube page එකේ පොසිටිව් කම්ගේ කියලා සර්ච් කරාම එන්නේ. කොහොමස්. හරි. එහෙම ඒවි ඔයගොල්ලන්ට අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන නම් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. 824.238ට WhatsApp message එකක් දාන්න. හරිනේ. දාලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජයෙන් ජය වේවා. වැඩ කරන්න
නිකන් ඉන්න එපා අනිත් ළමයි වැඩ කරනවා ඕගොල්ලන්ගේ යාළුවෝ කොච්චර නැති කොත් වැඩ කරනවා ඕගොල්ලෝ ගේමේ ඉන්න මේක තමයි එක හරි ඒ ළමයා දාන්න පුළුවන් හැමෝටම ජය වේවා